මේ පාර කවුරු දිනයිද? මන්නම් කියන්නේ මෙසි. බලන්නකො මේ ෆරන් වල ලස්සන. මේ සුද්දට කියන්නේ ෆරන් කියලානේ. ලොතරැයි විකුණන කෙනාට හිත ගියේ මගේ කහ කිරිල්ලටනේ. එයා හිතන් ඉඳලා තියන්නේ මේක ඉලෙක්ට්‍රික් බයිසිකලයක් කියලානේ. ඒ වගේම පෙනුමල් ලස්සනයිලු. ඉතින් මං හිතුවේ හාමුදුර කවදා හරි මේ වගේ වචනයක් කියයි කියලා. ඇත්තට මේ කියන විදිහට තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබුණේ. ආවඩා ආයුබෝ වේවා සියලුම දෙනාට ආයු වර්ණ සැපය බලය බලාපොරොත්තුෙන් ප්‍රභාත් අල්විස් මහතා විසින් තමයි මේ උතුම් පිණ්ඩපාතය අද පූජා කරන්නේ. මෙහෙම ලස්සනට කියාගෙන ආවට දැන් වෙලාව 6:25යි. ඔන්න හාමුදුර වඩිනවා. මම හිමීට ඔබ වහන්සේ පිටිපස්සෙන් එන්නම් කියලා මං සැලකරා. දැන් ඉතින් බල බල ඉන්න වෙලාවක් නැහැ. ඉක්මනට යන්. මම ඉතින් මුලින්ම ආවේ මේ ජයකාන්ත ඇන්ටිගේ පළතුරු කඩේට. අනික් කඩවල වගේ නෙවෙයි. මෙයා හොඳ හොඳ පළතුරු වර්ග ගේනවා. හැමදාම එකම ටික නෙවෙයි ගේන්නේ. ඉතින් මම අද ගත්තේ මේ සයිමට් කට් කියන රසමරස මිදිපකුර. බලන්නකො මේ ෆරන් වල ලස්සන. මේ සුද්දට කියන්නේ ෆරන් කියලානේ. ඔය ඉන්දියාවේ මූණ තියෙන අපේ වගේ කට්ටියට කියන්නේ කෑක් කියලා. සාමාන්‍යයෙන් කෑක් ලංකා, කෑක් ඉන්දියා, කෑක් අරබ් ඔය වගේ තමයි කියන්නේ. බලන්නකො ඒ වගේ ලස්සන නේද? වාව්! ඔන්න මෙතනින් මං කුරුම්බ ගෙඩි දෙකක් අරගත්තානේ. මේක සම්පූර්ණයෙන් ගෙඩිය වටේට ඉවත් කරලා කට්ටයි වතුර ටිකයි ලොඳේ විතරයි තියෙන්නේ මෙතන. මං ඉතින් අද වෑංජන ගන්න නැතුව මෙන්න මේ වගේ බත් එකක්ම ගන්න කියලා හිතුවා. මේකට කියන්නේ කාමොක්කයි. මේක තායි චිකන් බිරියානි එකක්. සම්පූර්ණ බත් එකම කහ පාටනේ. මේ ඉස්ලාම් කට්ටිය කන්නේ ඕක තමයි. අන්න එතන ලස්සන ඔරෙන්ජ් ජූස් එකක් තිබුණානේ. ඒකෙන් මං ලොකු බොටල් එකක් ගත්තා. ඉතින් මං මෙන්න මෙතනින් බැදපු බත් දෙකක් ගත්තා. බත් බැදලා ඔව් මේවට කියන්නේ කාව්චි. ඒ කියන්නේ ස්ටිකරස් අරගෙන ලුණු ටිකක් ගාලා වටේට ගින්දරේ රත් කරගන්නවා. ඒකල ටික වෙලාවක් ගියාට පස්සේ වටේට බිත්තර මිශ්‍ර කරලා ගා ගන්නවා. ඊට පස්සේ ආය පාරක් රත් කරාට පස්සේ තමයි මේ වගේ කන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඕකට අර සාමාන්‍ය ඉතින් සෝස් වර්ගයක් ගන්නවලු වටේට. ඔය ඊසාන් වල උතුරු පළාතේ සීතල වැඩි කාලට ඔව හදාගෙන කනවලුනේ. ඉතින් අද ලොතරැයි යදින දවසේ හින්දා මම පොඩ්ඩක් මෙතන චෙක් කරලා බැලුවා. සාමාන්‍ය මේ ලොතරැයියා බාත් 80ක් වෙනවා. ඉතින් කඩවල නම් විකුණන්නේ 100ට. හැබැයි ඕක සම්පූර්ණයෙන් ඇදුනොත් බාත් මිලියන 6ක් හම්බ වෙනවා. මිලියන 6ක් කියන්නේ ඒ කියන්නේ ලක්ෂ 60ක් නේ. ඕක 10න් වැඩි කරන්නකො ලංකාවේ ගානින්. ඉතින් ඒ වගේම හැමදාම ඕක ටිකට් අදින්නේ නැහැ. මාසෙටම දෙපාරේ ටිකට් අදින්නේ. ඒ කියන්නේ පළවෙනිදයි 16 වෙනිදයි. ඉතින් මෙතන විකුණන්න තියෙන්නේ ඩබල් ඒවනේ. ඒ කියන්නේ එකම ඉලක්කම දෙකක් තියෙනවා. ඇදුනොල් කොහොමද ඉතින්? ඉතින් මෙතෙන්ට ආවෙලාව ඉඳන් ලොතරැයි විකුණන කෙනාට හිත ගියේ මගේ කහ කිරිල්ලටනේ. එයා හිතන් ඉඳලා තියන්නේ මේක ඉලෙක්ට්‍රික් බයිසිකලයක් කියලානේ. ඒ වගේම පෙනුමල් ලස්සනයිලු. ඔබ අතන් චයිෆේ පාන. එයා කියනවා මේක ජපන් වාහනයක් වගේ කියලා. ඔව් මේ බයිසිකලේ මං ගත්ත එකක් නෙවෙයි. කවුරු හරි කෙනෙක් හොන්ඩා වාහනයක් ගන්නකොට ඒකට ෂෝරූම් එකෙන් දුන්න බයිසිකලයක්. මං කිව්වා මේක නමන්නත් පුළුවන් කියලා. පස්සේ ඉතින් බයිසිකල ගැන රිවිව් එකක් දෙන්නම්. තාම මෙන්න මේ කඩේ තිබුණ වණ්ඩු එකක් ගත්තා. මේවට කියන්නේ කනොම්තාන් කියලා. මේක මාරම රසයි. උඩින් ඔය පොල් කෑල්ලනේ දාලා තියෙන්නේ. ඔන්න බලන්න උදේට තියෙන එළවලු කඩ. මේ පිණි වැටෙනවනේ. වලාකුළුත් නැහැ. වැහි බලාකුළු නැති වුණාට පිණි වැටෙනවා. ඉතින් ඔයාලා දැනටමත් දන්නවා මම මේ 7-Eleven එකට එන්නේ උපන්දිනේට කේක් ගන්න කියලා. ඉතින් මම මුලින්ම ගත්තේ ජින්ජර් බීම් එකක් ගන්නේ. ඊට පස්සේ මෙන්න මේ කේක් එක ගත්තා. ඒකට දාලා තියෙන්නේ බිස්කොෆ් බිස්කට් එක. මාරම රසයි. ඊට පස්සේ මෙන්න මේ රොටි එකක් ගත්තානේ. මෙන්න මේ ඩෝසෝ. මේ පාර කවුරු දිනයිද? මන්නම් කියන්නේ මෙසි. මම ඉතින් මේ Nescafe Gold coffee එකක් ගත්තා. මිනරල් වතුර බෝතලයක්. බින් කොහොඹ බෙහෙත් එකක්. උණ ගතියට බොහොම හොඳයි. මේක ඇඟපත අමාරුවට. මේක බඩේ අමාරුවට. ළමා නිවාසයට මෙන්න මේ විදිහට ආධාරයක් කරා. ඉතින් මේ බලන අතරේ ඔයාලා ගාතාව හිතින් කියා ගන්න. දැන් කටපාඩම් ඇතනේ නේද? ඉතින් මම මෙතනින් දැන් කිලෝමීටරයක් වගේ බයිසිකලේ පැද්දා හාඳුර හොයාගන්න. කොහොම හරි හාඳුර පන්සලට වඩින ගමන් මට මගදී හම්බුණා. ඉතින් කෙනෙක්ගේ උපන්දිනයක් හින්දා හාඳුර කිව්වා වැඩිපුර ආනිසංස ලැබෙන්න කියලා අපි සංඝදානයක් විදිහට පූජා කරගමු කියලා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අවතාන ඉමානි මයම් පන්තේ පත්තානි සංඝථානානි සපරිවාරානි පටිකන්හතු අම්මාකං තීකරතං හිතාය සුඛාය. อันนี้เป็นเค้กนะครับอ๋อครับอันนี้อุ่นไว้เลยนะครับผมเป็นเหมือนเป็นโรตีครับครับอันนี้จะมีข้าวครับข้าวหมกไก่เป็นพวกขนมมันพวกนี้แล้วก็เป็นมะพร้าวอันนี้อะไรมะพร้าวครับผมข้าวข้าวเนี่ยดีต้องเยอะๆนะครับผมองุ่นครับผมครับผมමං ඉතින් හාමුදුරන්ට පුංචි මුදලකුත් පූජා කරා.
โควินาศตุมาเตภะคะระโยตุกิทิคายุโกภวะอภิวาทันติเตียงจตตารโลธัมมาวัฏันติอายุวันโนสุขังพลังเสติทิธนังลาภังโตตีภคยังสุขังพลังกิอายุจวันโนทุกขังวุฒิตยตตวัสสะจะอายุจะปิติภวันเตภวันตุสัพพมังคลังละคันตุสัพเทวตาสัพพพุทธานุภาเวนะสัทธาโตติพระเตตัสสมานุภาเวนะสัทธาโตติสัพพสังฆานุภาเวนะสัทธาโตติภวันตุเตจ ඉතින් මං හිතුවේ නෑ හාමුදුර කවදා හරි මේ වගේ වචනයක් කියයි කියලා. ඇත්තට මේ කියන විදිහට තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබුණේ. จริงบิณฑบาตอ่ะ ครับ เขาก็ไม่ให้พรสักวัน ครับ ตามให้พรนะ อ๋อดี ค ค รั รั บบ มาบินที่เนี่ย ඉතින් මේ උන්වහන්සේ කියන්නේ පින්ඩපාතය වඩිනකොට දිගට පින් දෙන්න ඕනේ නෑ කියලා. සංවරව පින්ඩපාත බාරගෙන ඉස්සරහට වඩින්න තියෙන්නේ. ඒ වුණාට දායකව හිතන් ඉන්නේ පින්ඩපාත අරගෙන දෙකට පින් දුන්න නැත්නම් හිතට හරි නෑ වගේ. කලින් හාමුදුරු පින් දුන්නේ නැති වුණාම මිනිස්සු පින්ඩපාතේ පූජා කරන්නේ නැතිලු. ที่จริงอายุโนสุขังเนี่ยมันพรท่านสูงแล้วอยู่นะครับ ඔය කියන්නේ ආයුවන්නෝ සුඛම් බලන් කියන ඒ ටිකම හොඳටම ඇති කියලා. එක එක කාලෙට මිනිස්සු හදාගන්න ට්‍රෙන්ඩ් තමයි ඉතින් නේද? ඉතින් ට්‍රෙන්ඩ් එකට යන්න කලින් අපේ පේජ් එක ෆලෝ කරගෙන යන්න. ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා.